හරි. ඔන්න ගිය සතිය අපි නිවාඩුවක් දාලා තිබ්බේ. අද තමයි පළවෙනියෙන්ම මේ මාසේ වැඩ කටයුතු වෙන්නේ නේ. අලුත් මාසයක් අලුතෙන් වැඩ ටික කරගෙන යමු. බය වෙන්න එපා. වැඩේ අල්ලගන්න පුළුවන්. දැන් එක දවසක් පන්ති තිබ්බේ නැහැ කියලා අර දැන් පුරුදු වෙලා තිබ්බ විදිය වෙනස් කරගන්න එපා. හරි. වෙනදා වගේම වැඩ ටික කරගෙන යන්න ඕනේ. හරි. මට මතක විදියට අපි ගිය සතියේ කලින් සතියේ නැවැත්තුවේ භාග සාකච්ඡා කරලා එක තැනකින් නැවැත්තුව එතනින් පස්සේ වර ගෙදර වැඩ ගණන් වගේක් දුන්නා මම හිතන්නේ. මම කිව්වේ නෑ. මම කිව්වේ මෙහෙමනේ. ගෙදරින් කරන්න එපා කියවගෙන තියාගන්න අපි පන්තියේ කරමු හරි මොකක් කරමු කතාවක් නේ කිව්වේ. කීවෙනි අවුරුද්දේ දැන්ද කරන්න තියෙන්නේ අපිට? ඉක්මනට දාන්න භාග කීවෙනි අවුරුද්දේ දැන්ද අපිට කරන්න තියෙන්නේ? දෙදස් කීයද අවුරුද්ද? දාන්න බා ඉක්මනට. දැන් මතක නැද්ද? ඉක්මනට මතක් කරලා දාන්න බා නෝට් එකේ ඇති. දෙදස් කීයේද? 2017 කරලා තියෙන්නේ අන්තිමේටමනේ. 2018 කරේ නැද්ද? 2018 අර බිරිද්දකගේ කතාවක් මට මතකයිනේ කරා වගේ. අර මිනිසෙක් තමා සතු මුදලකින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන්දෙනාට සමසේ බෙදා දීමට අදහස් කරාලු. නමුත් මුලින්ම හයෙන් එකක් සහෝදරයට දෙන්න වුණාලු. ඔහොම කතාවක්. අමන්ද බලන්න නෝට් එකේ. ඉක්මනට දාන්න ඊට පස්සේ ඉක්මනට. නෝ 2019 වෙනකම් කරලාලු. ඒක 2019ත් කරලා නේද? නැත්නම් 2019 කරන්න තියෙන්නේ. එහෙනම් 2020 දානේ කරන්න තියෙන්නේ. හරි. ඊළඟ 2020ට. හරි. ඔන්න 2020 වාස් පේපර් පොතේ 2020 ව්‍යුහගත රචනාවල පළවෙනි ප්‍රශ්නේ. ව්‍යුහගත රචනාවල පළවෙනි ප්‍රශ්නේ ඔන්න ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඔයාලා ඉදිරියෙන් try කරන්න නැති. try කරා නම් ගොඩක් හොඳයි. හරි නැතත් බලා ගන්නකො දැන්. වැඩේ කොට දාගන්න. හරි. පන්තියට අවධානය දීලා ඉන්න වෙන වැඩ කරන්න එපා. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ධාරිතාව ලීටර් 5ක් වන භාජනයක් පැණිබීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවා තිබිණි. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. ධාරිතාව ලීටර් 5ක් වන භාජනයක්. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ඔන්න භාජනයක් තියෙනවා මොකක් හරි භාජනයක් අපි හිතමු. මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. ඕකේ ධාරිතාව ලීටර් 5යි කියන්නේ ඕකේ කටමට්ටමට එනකන් බීම හරි මොනවා හරි පුරවන දෙයක් පුරවන්න පුළුවන් උපරිම ලීටර් 5යි. ධාරිතාව ලීටර් 5යි කියන කතාවේ තේරුම ඒකයි. උපරිම දාන්න පුළුවන් කොච්චරද ලීටර් 5යිලු. සම්පූර්ණයෙන්ම පුරවා තිබිණි. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කරන්න යොදාගත්තලු. ඒ පුරවලා තියෙන එකෙන් 10න් 3ක් සංග්‍රහ කරන්න යොදාගත්තලු. ඊට පස්සේ රෝමිලක එකේ අහනවා අපෙන් සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? සංග්‍රහ කරන්න යොදාගත්තට පස්සේ ලේසියිනේ උන බලන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ රෝමිලක 1. සංග්‍රහ කරන්න ගත්තට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය. දැන් සංග්‍රහ කරන්න ගන්නේ ළමයි 10න් 3ක් නේ. සංග්‍රහ කරන්න ගන්නේ 10න් 3ක්. එහෙනම් අපි දන්නවා ඉතිරිය හොයන්න නම් ඉතිරිය අපි ඔය කතා කරවන්න මතක් කරගන්න
ඉතිරිය හොයන්නේ කොහොමද? දැන් අඩු කරන්න ඕනේ කීයක්ද? 10න් 3ක්. එහෙනම් 10න් පංගුවක් අඩු කරන්න නම් මුළු ප්‍රමාණය කීයක්ද තිබ්බේ? 10න් 10ක් තමයි තිබ්බේ. එහෙනම් ඒකෙන් අඩු කරන්න ඕනේ කීයක්ද? 10න් 3ක්. එතකොට හරය සමානයි යට 10මයි. 10න් 3ක් අඩු වුනහම 10න් 7යි. එහෙනම් ඉතිරි වෙන්නේ කීයද? 10න් 7ක්. ඊට පස්සේ රෝමිලකන් දෙකේ කියනවා භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයකට වත් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයද? අපි දැන් ওই වගේ ගොඩාක් ලොකු කතාවක් කියනවා වගේ තේරුණොත් අපිට එකපාර හදන්න බෑනේ. අපි කරන්නේ එක වගන්තියෙන් වගන්තියට හදාගෙන යනවා. මුලින්ම කියන්නේ භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයට වත් කරා කියනවනේ. අපි එහෙනම් බෝතලයට වත් කරපු ප්‍රමාණය මුලින්ම හොයමු. රෝමිලකන් 2. රෝමිලකන් 2 බෝතලයට වත් කළ ප්‍රමාණය. අපි හොයමුකෝ බෝතලයට. බෝතලයට වත් කරේ ළමයි ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් 7න් 5ක්නේ. ඒ කියන්නේ ඉතිරියෙන් 7න් 5ක්. ඉතිරි උනේ කොච්චරද? 10න් 7යි. එහෙනම් 10න් 7න් 5ක්. එහෙනම් කොහොමද මේක සුළු කරන්නේ? 10න් 7 ගුණ කිරීම 7න් 5යි. අපි ඉගෙන ගත්තා අල්ලයන් කියන්නේ ගුණ කිරීම. 7ට 7ක් කැපෙනවා. ඊට පස්සේ මේ බලන්න 10න් එතකොට උඩ එනවා 5ක් යට එනවා 10ක්. එහෙනම් උත්තරේ කීයද? 10න් 5යි. දැන් ඔයාට හිතෙනවා ඇති ඉතින් සර් උඩයි යටයි දෙකම 5න් බෙදන්න පුළුවන්. එතකොට 2න් 1යි කියලා ගන්න පුළුවන් නේ කියලා. මම එහෙම 2න් 1යි කියලා ගන්න නෑ. ඒකට හේතුව මට හිතෙනවා දැන් මේක ආවේ 10න් පංගු වලින්. ගාන දීලා තිබ්බෙත් 10න් පංගු වලින්. එහෙනම් මට හිතෙනවා මේකත් 10න් පංගු වලින් තියාගත්තොත් ඉස්සරහට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ වගේ අපි කපටි වෙන්න ඕනේ ගණන් හදද්දී. ඊට පස්සේ ඔක දැන් රෝමිලකන් දෙක උතර ඉවර නෑනේ. රෝමිලකන් දෙකේ ප්‍රශ්නේ පළවෙනි වගන්තිය තමයි ඔය බෝතලයකට වත් කරන කතාවක් කිව්වේ. ඊට පස්සේ බලමු. ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය තමයි අහන්නේ. ඊට පස්සේ ඉතිරිය තමයි අහන්නේ. එහෙනම් අයෙත් අපි හොයන්න ඕනේ ඉතිරිය. ඉතිරිය. දැන් බලන්න මෙන්න මේක තේරෙනවද බලන්න. භාජනයේ තිබ්බේ 10න් 10ක්නේ. අපි මුලින්ම 10න් කීයක් පාවිච්චි කරාද? 3ක් පාවිච්චි කරා. දැන් 10න් කීයක් පාවිච්චි කරාද? 5ක් පාවිච්චි කරා. එතකොට ඔක්කොම 10න් කීයක් පාවිච්චි කරලාද? මෙතන 3යි මෙතන 5යි ඔක්කොම 10න් 8ක් පාවිච්චි කරලා. එහෙනම් ඉතිරිය හොයන්නේ කොහොමද? 10න් 10 තමයි මුළු ගාන. ඕකෙන් අඩු කරන්න ඕනේ දැනට අපි පාවිච්චි කරලා තිනවා 10න් 8ක්. එහෙනම් අපිට ඉතිරිය එනවා 10න් 2යි. ඉතිරිය කීයද? 10න් 2යි. ඉතිරිය එනවා 10න් 2යිනේ. ඉතිරිය එනවා 10න් 2යි කියලා රෝමිලකන් දෙකේ. ඊට පස්සේ රෝමිලකන් 3 කියනවා. ඔයාලා දැන් බලන් ඉන්න ඕනේ. රෝමිලකන් 3 කියනවා දැන්නෙම භාජනයේ අඩංගු වන පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක් භාජනයට තව පැණිබීම වත් කරන ලදී. ඔන්න දැන් ඕක කියවපු ගමන් ළමයිට ගාන එපා වෙනවා. ඕක කියවපු ගමන් ළමයිට ගාන එපා වෙනවා. මොකද්ද කියලා තියෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඔය වගේ වෙලාවට එක්ක රූපයක් ඇද ගන්න නැත්නම් මේ මං කියන විදිහට හිතන්න. ඔන්න බලන්න. දැන් එම භාජනයේ අඩංගු වන පැණිබීම ප්‍රමාණය දැන් මේ භාජනයේ තියෙන පැණිබීම ප්‍රමාණය. ඒ කියන්නේ 10න් 2 නේ ළමයි තියෙන්නේ. දැන් මේ දැන් භාජනයේ තියෙන කීයටද? 10න් 2ක්. අඩංගු වන පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක්. හරි අඩක් කියන්නේ ළමයි හරියටම භාගයක් කියන එකනේ. දැන් මේකේ මුළු ප්‍රමාණය තියෙන්නේ 10න් පංගු වලින් නම් හරියටම භාගයක් කියන්නේ 10න් කීයක්ද? අපට ඉක්මනට දාන්න බලන්න. අමන්ද දාන්න බලන්න දිනුර. මොකද දැන් 10න් 2ක් තමයි තියෙන්නේ. අපිට ඕනලු හරි අඩක් කරන්න. හරි අඩක් කියන්නේ හරියටම භාගයක්නේ. ඒ කියන්නේ 10න් කීයක්ද? 10න් කීයක් කරන්න ඕනේ කියලාද මෙයාලා කියන්නේ? ඉක්මනට දාන්න බලන්න 10න් කීයක්ද කියලා. ඔන්න දිනුර නම් දැම්මා. අමන්ද ඉක්මනට දාන්න බලන්න. අමන්ද ඉදි නෑනේ. ඉන්නවනේ. දාන්න බලන්න. ඔන්න දිනුරගේ උත්තරේ හරි. අමන්ද ඔන්න බලන්න ආයෙ පාරක් මම කියලා දෙනවා. ඔන්න බලා ගන්න. හරි. හරි අඩක්.
දැන් මේ බලන්න 10න් දෙකෙන් හරි අඩක් කියන්නේ නම් 10න් එකක්. හැබැයි අපිට ගානේ කියන්නේ මොකක්ද? දැන් එම භාජනයේ අඩක් වුණ පැණි බීම් ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක්. ඒ කියන්නේ තිබ්බු ප්‍රමාණයේ හරි අඩක් වන තෙක් නෙවෙයි තියෙන්නේ 10න් දෙකයි භාජනයෙන් හරි අඩක් වන තෙක්. භාජනයේ ඔක්කොම තියෙනවා කීයද? 10න් 10ක් තිබ්බා. ඒතර භාජනයේ හරි අඩක් කියන්නේ 10න් 5ක්. ඔන්න භාග ගණන් ළමයින්ට වරදින්න ප්‍රධාන හේතුව මොකද්ද? සිංහලෙන් අර කියන දේ හරියට තේරුම් ගන්න බෑ. එහෙම තමයි භාග ගණන් දෙන්නේ. ගොඩක් පටලවල තමයි භාග ගණන් දෙන්නේ. මේකේ කියන්නේ දැනට අපි භාජනයේ ඉතුරු වෙලා තියෙන 10න් 2යිලු. ඒකට තව පිටින් ගෙන ඇවිදින් මොනවා හරි පැණි බීම වත් කරනවලු. ඒ වත් කරාට පස්සේ භාජනයෙන් භාගයක්ලු හරියටම ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ 10න් 5 ගුලි නම් 10න් 5ක් වෙන්න එපේ හරියටම භාගයක් කියන්නේ. දැන් තියෙන්නේ 10න් 2යි. එහෙනම් ওই භාජනයේ 10න් 5ක් වෙන්න නම් අපි තව කොච්චරක් වක් කරන්න ඕනේද? මට දැන් ඒක හිතලා කියන්න. දිනුරය මන්දයි. ඔන්න 10න් 2ක් තියෙනවා. අපිට ඕනේ 10න් 5ක් හදාගන්න. තව 10න් කීයක් ඒතර අපි වත් කරන්න ඕනේද එළියෙන් ගෙන ඇවිදින්? එළියෙන් ගෙන ඇවිදින් 10න් කීයක් වක් කරන්න ඕනේද? ඔන්න මන් දෙක උත්තරයක් කියලා තියෙනවා. අපි බලමු හරිද කියලා. එයා කියපු එක හරිද කියලා අපි බලමු. දිනුර කියන්න බලන්න දිනුරට හිතෙන විදියට 10න් 2ක් තියෙනවා. අපි දැන් 10න් 5ක් තමයි හදා ගන්න ඕනේ. තව කීයක්ද වත් කරන්න ඕනේ? 10න් කීයක්ද? 10න් කීයක්ද වත් කරන්න ඕනේ? දහයෙන් 3ක් තමයි වක් කරන්න ඕනේ. ඇයි ඒ? දැන් ඔන්න බලන්න හොඳට ආයෙත් බා රූපයක් ඇදලා පැහැදිලි කරන්නම් ඔය ගාන. ඔන්න භාජනයක් තිබ්බා. හරිද? ඔය භාජනේ 10න් පංගුනේ තිබ්බේ. ඔන්න ඔය භාජනේ 10න් පංගු තමයි තිබ්බේ. තිබ්බේ 10න් පංගු. තිබ්බේ 10න් පංගු. ඊට පස්සේ ඕකෙන් දැන් මුලින්ම 10න් 3ක් අපි අයින් කරා සංග්‍රහ කටයුතු වලට. එතකොට ඉතුරුනේ කීයද? 10න් 7ක් නේ ඉතුරුනේ. ඒ 10න් 7නුත් ආය 10න් 5ක් අයින් කරන්න උනානේ බෝතලයකට. එතකොට ඔක්කොම ඉතුරුනේ කීයද? 10න් 2යි. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ඉතුරුනේ. මේකට අපි කියනවා කීයද? මේ ඉතිරි ප්‍රමාණය 10න් 2. ඔය ඉතිරි වෙලා තියෙන්නේ 10න් 2. දැන් කතාවේ කියන්නේ මෙහෙම දෙයක්නේ. ඔය ඉතිරි ප්‍රමාණයට උන තේරුම් නැති කට්ටිය බලා ගන්න. ඔය ඉතිරි ප්‍රමාණයට භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක්. හොඳට ප්‍රශ්නේ කියවන්න. භාජනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක්. භාජනය කියන්නේ මේකනේ. ඒකෙන් හරි අඩක් වන තෙක්. ඒකෙන් හරි අඩක් කියන්නේ හරි මැද්දනේ. හරි මැද්ද වෙනකම්. ඔන්නම හරි මැද්ද වෙනකම් එළියෙන් ගෙන ඇවිදින් ආයෙවත් කරනවලු පැණි බීම. දැන් 10න් 2 තිබ්බේ. හරි අඩක් වෙන්න ඕනේ. 10න් පංගු තියෙනවා නම් හරි අඩක් කියන්නේ 10න් 5ක්නේ. එහෙනම් මේ 10න් 2ක් තියෙනවා. 10න් 5 මට්ටමට පිරෙන්න තව එළියෙන් කොච්චරද දාන්න ඕනේ? 10න් 2ක් දැනටම තියෙනවානේ. එහෙනම් 10න් 3ක් ආවොත් 10න් 5 සම්පූර්ණ වෙනවානේ. ඔන්න ඕකයි ඇහුවේ. එහෙනම් එළියෙන් දාන්නේ කොච්චරද? 10න් 3ක්. ඒතර ඔය දෙක එකතු වෙලානේ මෙතන මේ හිදෙස පිරෙන්නේ. ඒතර මේ ඔක්කොම කීයක්ද හැදෙන්නේ? 10න් 5ක් හැදෙනවා. 10න් 2ට එළියෙන් 10න් 3ක් දැම්මහමනේ 10න් 5ක් හැදෙන්නේ. එහෙනම් එළියෙන් වත් කරපු ප්‍රමාණය කොච්චරද? 10න් 3යි. එළියෙන් වත් කරේ කොච්චරද? 10න් 3යි. එළියෙන් වත් කරේ 10න් 3යි. හරි. අපෙන් හැබැයි අහන්නේ එසේ භාජනයට වත් කරලාද පැණි ප්‍රමාණය ලීටර් වලින් සොයන්න. 10න් 3යි තමයි දැම්මේ. හැබැයි අපෙන් අහන්නේ ඒක ලීටර් වලින්. එතකොට හොයන්නේ කොහොමද? දැන් ඔන්න ඕකට තමයි ගානේ මුලින්ම හින්ට් එකක් දුන්නේ. මෙයාලා කිව්වා නේද මේකේ ධාරිතාව ලීටර් 5යි කියලා. ධාරිතාව කියන්නේ අල්ලන මුළු ප්‍රමාණයනේ. අපි ගත්තේ 10න් පංගු වලින්නේ. ඒ කියන්නේ 10න් 10ක්. 10න් 10ක් කියන්නේ ලීටර් 5යිලු. අපි ඒක මිලිලීටර් වලින් ලියාගමුකෝ. ලීටර් 5ක් කියන්නේ මිලිලීටර් 5000ක්. ඔන්න 10න් 10ක් කියන්නේ නම් මිලිලීටර් 5000යි.
ඊට පස්සේ අපිට කියන්නේ එළියෙන්වත් කරන ප්‍රමාණය හොයන්න කියලානේ. අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න 10න් 10ක් කියන්නේ 5000යි. අපිට මේක එකපාරද අපි එළියෙන්වත් කරන්නේ 10න් 3ක්නේ. අපිට එකපාර 10න් 3ක් හදාගන්න බෑනේ. මම මේක 10න් එකක් කරනවා. 10න් එකක් කරන්න උඩ බෙදන්න ඕනේ කීයෙන්ද? 10න්. එහෙනම් මේ පැත්තත් බෙදනවා 10න්. එතකොට එනවා මිලිලීටර 500යි කියලා. ඊට පස්සේ අපිට ඕනේ 10න් 3නේ. දැන් 10න් 3 හදාගන්න පුළුවන් 3න් ගුණ කරලා. එහෙනම් 500 ගුණ කිරීම 3 කියන්නේ 1500යි මිලිලීටර. හැබැයි අපි අහන්නේ මොනවා වලින්ද උත්තරේ? ලීටර් වලින්. එහෙනම් මට කියන්න පුළුවන් වත්කල ප්‍රමාණය. වත්කල ප්‍රමාණය ලීටර් වලින් නම් කීයද? 1.5යි ලීටර්. 1500 මිලිලීටර කියන්නේ 1.5යි ලීටර. ඔන්න හොඳට හිත දාගන්න. ඔන්න අමන්ද උත්තරේ දාලා තියෙනවා හරි. ඔන්න හිත දාගන්න. දැන් නිදිමතේ ඉන්න බෑ. මේක පාන්දර කරන පන්තියක්. ඒතකොට නිදිමත ගතිය තියෙනවා. ඒ නිදිමත ගතියේ ඉන්න බෑ. ඒතකොට උත්තර හරියට හිතා ගන්න බෑ. දැන් ගොඩක් කට්ටිය කියනවා නේද? පාන්දර වැඩ කරාම හොඳයි හොඳට මතක හිටිනවා. ඒක ළමයාගේ ළමයට සාපේක්ෂයි. හරිද? ඒක ළමයාගේ ළමයට සාපේක්ෂයි. මොකද දැන් ළමයා බැරිලා පාන්දර නැගිලා නිදිමත ගතිය නම් ඉන්නේ. එතකොට පාන්දර කොච්චර වැඩ කරත් එහෙම මතක හිටිනවා කියන එකක් නෑ. හරි? එතකොට රෑ වෙනකන් හරි ගමන් නෑ. ඔයාට හොඳට මතක හිටින ටයිම් එකක් ඕනේ වැඩ කරන්න. හා. දැන් අඩුපාඩු දාගන්නකෝ. හරි දැන් උන නිදිමත යන්නත් එක්ක 2021 තනියම කියවලා හදන්න 2021 හොඳට කියවලා හදන්න ඈ 2021 2021 2021 හදන්න හදලා ඉවරලා කියන්න 2021 ඔකියා ඉන්න පා හදලා ඉවරලා කියන්න නැත්නම් වෙලාව අපරාදේ
හදනව නේද? මොකද තත්ත්වේ රෝමිලකම් කීයක් හැදුවද? තව වෙලා ඕනේද? හරිනේ. ඔන්න අමන්ද හරි දිනුර මොකෝ තත්ත්වේ? හරිනේ. එහෙනම් ඔන්න බලමු අපි. බලමු කොහෙද වල අඩුපාඩුවක් වෙලා තියෙනවද කොහෙද එක වෙලා තියෙන්නේ කියලා ඈ. මම මේක මකනවා. භාග ගණන් තේරෙන්නේ නැත්නම් පුළුවන් තරම් රූප අදින්න ඈ. රූප අදිද්දි වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. ඔන්න 2021 ගාන තමයි හදන්න යන්නේ. 2021 2021 ව්‍යුහගත රචනාවල පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ රෝම ඉලක්කම් 1. හරි. බලමු ගානේ මොකද්ද කියන්නේ කියලා ඒ කොටසේ. එක්තරා ආයතනයක නිපද වූ විලවුන් වර්ගයක තොගයකින් පහෙන් දෙකක් වෙළඳසැල් සඳහාද අටෙන් තුනක් අපනයනයේ සඳහාද වෙන් කරේ. ඔන්න සුවඳ විලවුන් එකෙන් පර්ෆියුම්නේ. පර්ෆියුම් එහෙම තමයි වගේ සෙන්ට් කියලාත් කියනවා. ඔන්න ඒවා තොගයකින් පහෙන් දෙකක් වෙළඳසැල් වලටත් අටෙන් තුනක් අපනයනයටත් යොදා ගන්න වෙන් කරාලු. ඒ කියන්නේ පහෙන් තුනකුත් වෙන් කරලා අටෙන් තුනකුත් වෙන් කරලා. එහෙනම් ඔන්න රෝබිලක එක්කේ අහනවා වෙළඳසැල් සඳහා සහ අපනයනයේ සඳහා වෙන් කරන ලද ප්‍රමාණය මුළු තොගෙන් කොපමණ භාගයක්ද? දැන් එක එකකට වෙන වෙනම දීලා තිබ්බනේ. පහෙන් දෙකයි අටෙන් තුනයි. දැන් අපෙන් අහන්නේ ඔය දෙකටම කොච්චරක් වෙන් කරලා තියෙනවද කියලා. එහෙනම් ළමයි මුළු ප්‍රමාණයක් නේ අහන්නේ. එහෙනම් අපි එකතු කරන්න ඕනේ. මොනවාද එකතු කරන්නේ? පහෙන් දෙකට එකතු කරන්න ඕනේ අටෙන් තුනක්. අටෙන් තුනක්. මෙහෙම තියෙද්දි එකතු කරන්න බෑ. මම පළවෙනි දවසේ කියලා දුන්නා එකතු කරන්නේ කොහොමද? හරය සමාන කරගන්න ඕනේ. වැඩිම එක 8. එහෙනම් 8 වරක් චක්‍රයෙන් හිතුවාම 8 වරක් 1 8යි 5න් 8 හදන්න බෑ. 8 වරක් 2 16යි 5න් 16 හදන්න බෑ. 8 වරක් 3 24යි 5න් 24 බෑ. 8 වරක් 4 32යි 5න් 32 බෑ. 8 වරක් 5 40යි 5න් 40 පුළුවන්. එහෙනම් මේ දෙකට මේ යටට කීයද? 40යි. මේකෙත් එන්නේ 40යි. මැද්දේ තියෙන්නේ එකතු කිරීම. 5 වරක් 8නේ 40 වුනේ. එහෙනම් හර ලවයත් ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 8න්. එහෙනම් දෙවරක් 8 16යි. ඊට පස්සේ 8 වරක් 5නේ 40 වුනේ. එහෙනම් 3ත් ගුණ කරන්න ඕනේ 5න්. එතකොට 3 වරක් 5 15යි. එතකොට එන උත්තරේ 8 40යි 16යි 15යි එකතු කරාම 31යි. එහෙනම් ඔන්න අපනයනයේට සහ කඩවල වල බෙදා හැරීමට විලවුන් කොච්චරක් වෙන් කරලා තියෙනවද? 40න් 31යි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2.
ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් එකක් එම ආයතනයේ විකිණීමට තබා ගැනීම. මම කිව්වා ඔය වගේ ගානක් හම්බුනහම මුළු ගානම කියවන්න ඕනේ නැහැ. වගන්තියෙන් වගන්තිය ඉවර කරන් යන්නනේ. ඒක තමයි ට්‍රික් එක. වගන්තියෙන් වගන්තිය ඉවර කරන් යන්න. ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් එකක්. එහෙනම් අපි මුලින්ම ඉතිරිය හොයන්න එපේ. ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක් කියන්නේ. ඉතිරිය. ඉතිරිය හොයන්න පුළුවන්. මේ 40න් 31ක් නේ වෙන් කරේ. එහෙනම් ඔක්කොම 40න් පංගු තිබිලා තියෙනවා. එහෙනම් 40න් 40ක් තිබිලා තියෙනවා. 40න් කීයක් අයින් කරාද? 31ක් අයින් කරා. එතකොට ඉතුරු වෙන්නේ කොච්චරද 40න්? 9යි. ඔන්න දැන් එහෙනම් ඉතිරිය කීයද 40න්? 9යි. අපිට කියන්නේ ඉතිරියෙන් 3න් එකක් විකිණීමට තබා ගන්න ඕනේ. එහෙනම් අපිට හොයන්න පුළුවන් විකිණීමට කොච්චරද තිබ්බේ කියලා. විකිණීමට තිබ්බේ ඉතිරියෙන්. ඒ කියන්නේ 40න් 9න් 3න් එකක්. ඉතිරියෙන් 3න් එකක් නේ. ඒ කියන්නේ 40න් 9න් 3න් එකක්. ඒ කියන්නේ 40න් 9 ගුණ කරන්න ඕනේ 3න් එකෙන්. එතකොට මේ බලන්න 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. එතකොට උත්තරේ එනවා කීයද? 40න් 3යි. උත්තරේ එනවා කීයද? 40න් 3යි කියලා. එහෙනම් ඔන්න විකිණීමට ඉතුරු වෙලා තියෙන කොච්චරද? 40න් 3යි. හා ඊට පස්සේ කියනවා එසේ තබාගෙන යන විලවුන් ප්‍රමාණයේ වටිනාකම 6000යිලු. ඉතුරුනේ කොච්චරද? 40න් 3ක් නේ අපි තබාගත්තේ විකුණන්න. ඒ 40න් 3 කියන ප්‍රමාණයේ ඔන්න 40න් 3 කියන ප්‍රමාණයේ වටිනාකම කීයද? රුපියල් 6000යිලු. එම 40න් 3 කියන ප්‍රමාණයේ වටිනාකම කීයද? රුපියල් 6000යිලු. එහෙනම් මුළු විලවුන් තොගේ වටිනාකම මුළු ප්‍රමාණය කියන ළමයි 40න් 40ක් නේ. ඔන්න අපි 40න් 3ක් දන්නවා. අපිට එකපාර 40න් 3 40න් 40 කරන්න බෑනේ. හැබැයි මට මෙහෙම පුළුවන් නේ. 40න් 3 මට බැරිද 40න් 1 කරන්න? පුළුවන්. කීයෙන්ද බෙදන්න ඕනේ? 3ෙන්. එහෙනම් මේ පැත්තත් 3ෙන් බෙදන්න. 6000 3ෙන් බෙදුවාම 2000යි. එහෙනම් ඔන්න 40න් එකක් කියන්නේ 2000ක්. මට දැන් ඕනේ මුළු තොගේනේ. ඒ කියන්නේ 40න් 40ක් ඕනේ. එහෙනම් මම උඩ ගුණ කරන්න ඕනේ 40න්. එහෙනම් රුපියල් 2000ත් ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 40. එතකොට මට මුළු තොගය හොයන්න පුළුවන්. මුළු තොගේ වටිනාකම හොයන්න පුළුවන් රුපියල් 4 වරක් 2 නම් 8යි තව බිංදු 4යි. එතකොට මුළු විලවුන් තොගේ වටිනාකම කීයද? රුපියල් 80000යි. මුළු විලවුන් තොගේ වටිනාකම රුපියල් 80000යි. හරි. ඔන්න එතකොට රෝමි ලක්කම් 1යි 2යි ඉවරයි. ඊට පස්සේ පටන් ගන්නවා B කියලා කොටසක් නේ. B කොටස. ඔන්න B කොටසේ කියනවා ඉහත විලවුන් තොගේ නිපදවීම සඳහා සේවකයින් 12 දෙනෙකුට දින 7ක් ගත වෙනවලු. සේවකයින් 12කට දින 7ක් ගත වෙනවා. අපි කෝකටත් මිනිස් දින ගාන හොයන් ඉමුකෝ ගාන කියවන්න කලින් ඉතුරු ටික. මිනිස් දින සමානයි මිනිසුන් ගාන ගුණ කිරීම දින ගාන. දැන් කියනවා කීයක්ද? මිනිසුන් ඒ කියන්නේ සේවකයින් 12 දෙනෙක්ට දින 7ක්. එහෙනම් 12 ගුණ කිරීම 7. ඒ කියන්නේ 84යි. එහෙනම් මිනිස් දින කොච්චරක් යනවද මේ වැඩේට? 84ක්. ඊට පස්සේ කියනවා අපිට හදිසි ඇනවුමක් හේතුවෙන් මෙම තොගයේෙන් දෙගුණයක්. මේ තොගේටනේ මිනිස් දින 84ක් යන්නේ. ඉතින් ඒ වගේ දෙගුණයක් නම් 84 ඒවා කීයක් යන්න ඕනේද? දෙකක් යන්න ඕනේ. 84 ඒවා දෙකක් යන්න ඕනේ. ඒ කියන්නේ 168යි. දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය නම් ඔන්න බලමු. එහෙනම් ආයෙත් මිනිස් දින ලියන්න එපේ. මිනිස් දින සමානයි මිනිසුන් ගාන ගුණ කිරීම දින ගාන. අපි දැන් හොයාගත්ත මිනිස් දින ගාන කීයද? 84යි. හැබැයි මේක කියනවා ඒ වගේ දෙගුණයක්ලු. එහෙනම් 168යි. ඔන්න මිනිස් දින පැත්තේ දැම්ම 168. මොකද අපි ඒක හොයාගත්තානේ. දින 8කදී නිමේව කරගන්න අමතරව කී දෙනෙක් දාන්න ඕනේද කියලා අහන්නේ. එහෙනම් අපි මිනිසුන් ගාන දන්නේ දින ගාන නම් 8යි කියලා ගානේ කියනවා. එහෙනම් දැන් ඔන්න මිනිසුන් ගාන හොයන්න පුළුවන්. මේ ගුණ කිරීමට මෙහෙටදී බෙදීමට වෙනවනේ. එහෙනම් ඔන්න මිනිසුන් ගාන සමානයි 168 8ෙන් බෙදුවාම 21යි. එහෙනම් ඔන්න මිනිස්සු කීයක් ඕනද? සේවකයෝ කීයක් ඕනද? 21යි. හැබැයි 21යි කියලා උත්තරේ දැම්මොත් වැරදි. ඇයි ඒ වැරදින්නේ? මේ ගාන හොඳට කියවන්න ඕන. ගානේ අහන්නේ මෙවැනිම සේවකයින් කී දෙනෙක් අමතර යෙදවිය යුතුද කියලා. දැනටමත් සේවකයෝ කීයක් ඉන්නවද? 12 දෙනෙක් ඉන්නවා. එහෙනම් අමතර සේවකයෝනේ අපෙන් අහන්නේ. එහෙනම් අමතර හොයන්න පුළුවන්. අමතර 21න් දැන් ඉන්නවා 12ක් අඩු කරාම අපිට එනවා 9යි කියලා. එහෙනම් අමතරව සේවකයෝ කී දෙනෙක් ඕනේද?
නව දෙනෙක් ඕනේ. මට කියන්න ඔය තුනම හරි කවුරු හරි ඉන්නවද? ඔය ගණන් තුනම හරි කවුරු හරි ඉන්නවද? නැත්නම් කීයද හරි ගියේ ඔයාලගේ? කියන්න බාන්න. කියන්න බාන්න ඉක්මනට. තුනම හරි කවුරු හරි ඉන්නවද? නැත්නම් කීයද හරි ගියේ? ඉක්මනට කියන්න ඉක්මනට. දිනුරගේ දෙකක් හරි. අමන්දගේ තුනම හරිනේ. සුපිරි. හරි දැන් ඔන්න ආයෙ ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. දැන් ආයෙ ඔහොම දිගටම වැඩ කරන් යන්න. කමැලි වෙන්න බෑ. 2021 අඩුපාඩු ටික දාගෙන ඉන්න ළමයි. ඔයාලා 2022 හදන්න. 2022 2022 ලේසි ගානක් තියෙන්නේ 2022. මේ හොඳට හිතන්න ඕනේ. ලේසි ගානක් හැබැයි හොඳට හිතන්න ඕනේ. එතකොට පුළුවන්. හදන්න බා. හදන්න බා.
හදන්න මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් අහන්න නැත්නම් හදලා ඉවර වෙලා කියන්න. මේ සතිය වලට ගෙදර වැඩ වීඩියෝ එක විදියට VGA භාග හම්බ වෙන්නේ. VGA භාග මේක බලන්න මේ සතිය අනිවාර්යෙන් වැඩ කරන්න ගොඩ ගහ ගන්න එපා වැඩ. දැන් මේ වෙනකන් අපි කරපුවා ආයෙ මතක් කරගන්න ඕනේ. ආවට ගියට ආයෙ අමතක කරලා ඔහේ තියන් ඉන්න බෑ. අනිවාර්යෙන් ඒවා ටික ආයෙ මතක් කරගන්න ඕනේ මේ වෙනකන් කරපුවා ටික. හරි කරන්න බා. කරලා ඉවරලා මට කියන්නකෝ. ඉවරද මොකද තත්ත්වේ වෙලා ගියට කමන්නේ ගොඩ දාන්න ගාන කොහොම හරි කමන්නේ හදනවා නම් එච්චරයි ටික ටික අපිට වෙලාව හදාගන්න පුළුවන් මුලින්ම ගාන හරියට හදලා ඉමු
මොකද තත්ත්වේ හරිද ඇහෙනව නේද මව ඔන්න දිනුර නම් හරිලු ඔන්න අමන්ද 3ක් හරිලු හරි අපි බලමු අමාරු නෑ අපි බලමු වැරදුනට කමන්නේ හරි ඔන්න අපි බලමු 2022 ගාන රෝමිලකත් 3ක් හරි කියන්නේ ගොඩක් හොඳයි ඈ ගොඩක් හදලානේ මහන්සි වෙලා තියෙනවා හරි අපි බලමු අපි දැන් 2022 තමයි හදන්න යන්නේ 2022 2022ත් කීවෙනි ගානද 2022ත් පළවෙනි ගාන දැන් ඔයාලට පැහැදිලි හැම අවුරුද්දෙම වගේ පළවෙනි ගාන එන්නේ මොකද්ද භාග ගානක් නේ ව්‍යුහගත රචනාවල හැම අවුරුද්දෙම වගේ පළවෙනි ගාන භාග ගානක් ඊට කලින් අපි කරපු පාඩම මතකද මොකද්ද කියලා පරිමිතිය හා වර්ගඵල ඒක සාමාන්‍යයෙන් ඉන්නේ දෙවෙනි ගාන වගේ නේ ඔය මතක තියාගන්න ඈ හරි ඔන්න පළවෙනි ගාන ඔන්න ඔගේ කියනවා අපිට භාජනයකින් පහෙන් දෙකක් පළතුරු යුස වලින් පිරීලා තියෙනවලු. භාජනයක් තියෙනවලු ඔන්න හිතේ රූපේ මවා ගන්න නැත්නම් අද ගන්න. භාජනයක් තියෙනවලු පහෙන් දෙකක් පළතුරු යුස වලින් පිරීලාලු තියෙන්නේ. මේ භාජනයේ ජලය මිලිලීටර 700ක් ද එකතු කළ පසු භාජනයෙන් 4න් 3ක් පිරෙනවලු. කලින් පිරීලා තිබි පහෙන් දෙකයි ආය මිලිලීටර 700ක් දැම්මම පස්සේ 4න් 3ක් පිරෙනවලු. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් ඔන්න රූපය අදින්නම්කෝ මං ඔයාලට ඒක තේරුන්නේ නැහැ කියලා හිතාගෙන ඔන්න කලින් මෙච්චරක් පිරීලා තිබ්බා පහෙන් දෙක ඕකට එළියෙන් දානවලු මිලිලීටර කීයක්ද 700ක් මිලිලීටර 700ක් දැම්මට පස්සේ තව ටිකක් පිරුණා කියලා හිතන්න තව මෙච්චරක් විතර පිරුණා ඔච්චරක් විතර පිරුණා හරිද දැන් අපි කීයක්ද පිරුණේ කියන්නේ දන්නේ නැහැ ඔය මේ මුළු ප්‍රමාණය ඒකේ වැටුණාට පස්සේ මුළු ප්‍රමාණය කීයද කියන්නේ 4න් 3යිලු. ඒ කියන්නේ මිලිලීටර 700ක් දැම්මට පස්සේ දැන් කොච්චරක් තියෙනවද 4න් 3යිලු. අපේ රෝමිලක එකේ අහනවා එකතු කළ ප්‍රමාණය කවර භාගයක්ද කියලා. එකතු කළේ කොච්චරක්ද කියලා තමයි අහන්නේ මේ බලන්න. 5න් 2යි තිබ්බේ එකතු කරාට පස්සේ කීයද උනේ 4න් 3යි. එහෙනම් වැඩි වෙච්ච ගාන හොයන්න පුළුවන් 4න් 3නේ අන්තිමේටම තියෙන්නේ. 4න් 3ෙන් මුලින් තිබ්බේ 5න් 2ක් නේ. එහෙනම් අවසාන ප්‍රමාණයෙන් මුලින් තිබු ප්‍රමාණය අඩු කරාම නේද මැද්දේ තියෙන වෙනස එන්නේ. එහෙනම් 4න් 3ෙන් අඩු කරනවා 5න් 2ක්. 4යි 5යි හරය අසමානයි. අපි දෙකම කරගන්න පුළුවන් කීයද? 20 කරගන්න පුළුවන් නේ. මේ පැත්තත් 20. මැද්දේ තියෙන්නේ අඩු කිරීම. 4 වරක් 5නේ 20 උනේ. එහෙනම් 3 වරක් 5 15යි 5 වරක් 4 තමයි 20 උනේ. එහෙනම් 2 වරක් 4 8යි ආවා. ඒතර යට එනවා 20යි 15න් 8ක් ගියාම 7යි. එහෙනම් ඔන්න කොච්චරද දාලා තියෙන්නේ 20න් 7යි නේ. එහෙනම් මේ මිලිලීටර 700යි කියන්නේ කොච්චරද 20න් 7යි. ඔන්න දැන් ඒ ගමම මම මෙතනත් ඒක ලියා ගන්නම්. ඒතරයි පස්සේ වුමනා වුණොත් අපිට 20න් 7ක් තමයි මිලිලීටර 700 කියන්නේ. දැන් භාජනයේ ඇති පළතුරු බීමෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමකට වෙන් කර ගන්නා ලදී. දැන් භාජනයේ ඇති පළතුරු බීමෙන් භාජනයකින් 5න් 2ක් නේ පළතුරු යුස තිබ්බේ. ඊට පස්සේ ජලය දානවනේ මිලිලීටර 700ක්. ඊට පස්සේ දැන් ඔක්කොම කොච්චරද තියෙනවද 4න් 3ක් තියෙනවා. දැන් ඔක්කොම ප්‍රමාණය කීයද 4න් 3යි. එහෙනම් ඔන්න ඕක තමයි ජලයත් එකතු කරාට පස්සේ ළමයි බීම ලැබෙන්නේ. මුලින්ම පළතුරු යුස විතරයි තිබ්බේ. ඊට පස්සේ ජලය දැම්මා.
දැන් තියෙනවා 4න් 3ක්. එහෙනම් 4න් 3 තමයි පළතුරු බීම කියන්නේ. දැන් භාජනයේ ඇති පළතුරු බීමෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමට වෙන් කරගත්තලු. එහෙනම් අපි උන් රෝමිලකන් 2 හදමු. මං කිව්වා වගන්තියක් ඉවර වෙච්ච එක මං ගාන හදන්න පටන් ගන්නවා. දැන් සංග්‍රහ කරන කතාවක් නේ කියන්නේ. එහෙනම් මම උන් සංග්‍රහ වලට වෙන් කරගත්තු කොටස හොයන්න යන්නේ. සංග්‍රහ වලට වෙන් කරගත්තේ දැන් භාජනයේ ඇති පළතුරු බීමෙන්නේ. දැන් තියෙන්නේ කොච්චරද? 4න් 3ක්. එහෙනම් 4න් 3න් කොච්චරද වෙන් කරගත්තේ? 5න් 4ක්. එහෙනම් 4න් 3 ගුණ කිරීම 5න් 4. ඕන්නල්ලා මේට පුළුවන් මේ 4ට මේ 4 කපලා 5න් 3යි කියලා දාන්න. හැබැයි මම එහෙම දාන්න තු මෙහෙම දානවා මේ 5 වරක් 4 20යි 4 වරක් 3 12යි. ඇයි සර් තව සුළු කරේ නැත්තේ? අර කලින් ගානක වගේම තමයි මේකෙත් මේ කීයෙන් පංගුද හැමතැනම තියෙන්නේ 20න් පංගුනේ. එහෙනම් මම මේ උත්තරෙත් 20න් පංගුවක් විදිහටම තියාගන්නවා. මට හිතෙනවා ඒක තරගදී මට වොමනා වෙන්න පුළුවන්. 20න් පංගුවක් විදිහටම තියාගත්තා. ඔන්න එහෙනම් කවර භාගයක්ද කියලා අහන්නේ. ඒකත් අපි හොයාගත්තා රෝමිලකන් 2. එතකොට රෝමිලකන් 3 බලමු. රෝමිලකන් 3 කියන්නේ අපිට වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ. එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න. එක වගන්තියක් විතරක් ඉවර කරමුකෝ ගාන අමාරුයි වගේ හින්දා. වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනවලු. මේකනේ වෙන් කරගත්තු බීම ප්‍රමාණය 20න් 12නේ. ඕක වීදුරු 6කට නිවත් කරනවා කියන්නේ. හිතන්න ඔන්න කෑලි 20කින් 12ක් තියෙනවා. හරියටම සමානව 6කට බෙදන්න ඕනේ. එහෙනම් 20න් 12ක් තියෙනවා. හරියටම සමානව 6කට බෙදුවොත් 20න් කීයයි දෙක ගොඩකට ලැබෙන්නේ? ඉක්මනට කියන්න බෑ එක ගොඩකට කීයද ලැබෙන්නේ කියලා 20න්. ඔන්න හොඳට හිතන්න. 20න් 12ක් තමයි තියෙන්නේ 6කට තමයි බෙදන්න ඕනේ. එතකොට 20න් 12 සමානව 6කට බෙදෙන්නේ 20න් කීයක කෑලි වලටද? බලන්න 20න් කීයක් ලැබෙයිද? 6කට බෙදුවාම. දාන්න බලන්න ඉක්මනට. ඔන්න අමන්ද දැම්මා. හරි. 20න් 2යිනේ. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒතර 20න් 2යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? එක් වීදුරුවකට වැටෙන්නේ කොච්චරද? 20න් 2යි. අයියේ 20න් 12ක් තිබ්බේ ළමයි 20න් 12ක් තිබ්බේ සමානවනේ 6කට බෙදෙන්නේ. 12 6ෙන් බෙදුනහම කීයද? 2යි. එහෙනම් අපිට කියන්න පුළුවන් එක් වීදුරුවක කොච්චරද තියෙන්නේ? එක් වීදුරුවක තියෙන්නේ 20න් 2යි. එක් වීදුරුවක තියෙන්නේ 20න් 2යි. අපෙන් හැබැයි අහන්නේ ඒක 20න් 2ක් විදියට නෙවෙයි ඒක මිලිලීටර් වලින්. අපි දන්නවා දැන් 20න් 7ක් 700යි මිලිලීටර කියලා අපිට මුලින්ම ගානේ තිබ්බනේ. අපි එහෙනම් ඒක ඔස්සේ හිතමු මේ. හින්ට් දීලා තියෙන්නේ ඒ වලට තමයි. හින්ට් වලින් හිතන්න. 20න් 7ක් කියන්නේ මිලිලීටර් 700ක්. එහෙනම් අපි 20න් 2ක් නේ හොයන්න ඕනේ. 7 එකපාර 2 කරන්න බෑනේ. මම මොකද කරන්නේ 7 7ෙන් බෙදෙනවා. එතකොට 20න් 1යි. මේ පැත්තත් 7ෙන් බෙදුවාම මිලිලීටර 100යි. දැන් අපිට 20න් 2 හොයන්න පුළුවන් නේ. 2කින් ගුණ කරන්නනේ තියෙන්නේ. එතකොට 200යි මිලිලීටර. එහෙනම් ඔන්න එක් වීදුරුවක තියෙන්නේ කොච්චරද? මිලිලීටර 200යි. අන්තිමේට මිරි කැලි දෙකක් ගන්න නැත්නම් උත්තරේ මොකද්ද කියලා හොයාගන්න බෑනේ. උත්තරේ 700ද 100ද 200ද කියලා වෙන් කරගන්න අපි අන්තිමේට උත්තරේට ඉරි කැලි දෙකක් ගහනවා. ඔන්න රෝමිලකන් 3ක් හරි. දැන් ඔන්න රෝමිලකන් 4 ගොඩක් කට්ටියට අමාරු වෙච්ච එක බලන්න. රෝමිලකන් 4. ඔන්න රෝමිලකන් 4 කියනවා දැන් භාජනයේ ඉතිරි වෙන පළතුරු බීම ප්‍රමාණය මිලිලීටර් වලින් හොයන්න. දැන් භාජනයේ ඉතිරි වෙන්නේ කොච්චරද කියලා නේ අහන්නේ. දැන් බලමු ඉතිරි අපි හොයන්න ඕනේ. සංග්‍රහ කරන්න ඔන්න බලන්න භාජනයේ ඇති පළතුරු බීමෙන් 5න් 4 සංග්‍රහ කිරීමට වෙන් කරලු. මේ සංග්‍රහ කරන ගානත් අයින් කරානේ. ඊට පස්සේ කියන වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනවා. එතකොට ළමයි ওই වීදුරු 6ක් කතාව උතන්ට අපිට වැදගත් වෙන්නේ නැහැ. ඇයි ඒ වීදුරු 6කට වත් කරන්නේ මේ සංග්‍රහ කරන්න කියලා වෙන් කරගත්තු ප්‍රමාණයනේ. එතකොට දැන් ඒ ටිකට යාලා ඒ ටික ඔක්කොම බීලා දැම්මත් ඒ ටික බෙදලා දැම්මත් ඒක අපිට වැඩක් වෙන්නේ ඒක අයින් කරලා ඉවරයිනේ. අයින් කරලා ඉවරයි. භාජනයේ ඔක්කොම තිබ්බේ කීයක්ද? 4න් 3ක්. ඔය 4න් 3ෙන් හරිද? ඔය 4න් 3ෙන් අපි කීයක්ද අයින් කරේ? 20න් 12ක් අයින් කරානේ. එහෙනම් ඔන්න බලන්න ගාන හොයන විදිය. දැන් අපි ඉතිරියනේ හොයන්න ඕනේ. එහෙනම් මම ඔන්න ඉතිරිය හොයනවා. ඉතිරිය සමානයි පටන් ගැම්මේදී තිබ්බේ 4න් 3යි. ඒ කෑල්ල වලට පැහැදිලි.
පටන් ගැම්මේදී තිබ්බේ 4න් 3යි. අයි ඔක්කොම පිරුවට පස්සේ ජලයක් දැම්මට පස්සේ 4න් 3ක් දක්වා පිරුණා කියනවනේ. ඒකෙන් අපි අයින් කරා නේද සංග්‍රහ කටයුතු වලට කොටසක්. සංග්‍රහ වලට අයින් කරේ කොච්චරක්ද? 20න් 12. සංග්‍රහ කටයුතු වලට අපි අයින් කරේ 20න් 12. වෙන කිසි දෙයකට අපි අයින් කරාද? දැන් ඔයාලට හිතෙනවා ඇති ඉතින් සර් වීදුරු 6කට දැම්මනේ කියලා. ඉතින් ඒ වීදුරු 6කට දැම්මේ මේ 20න් 12 නේද? ආයේ වෙන මාර්කෙන් අරන් වීදුරු 6ක් වෙන් කරාද? නෑ. එහෙනම් අයින් කරේ කීයක්ද? 20න් 12ක් විතරයි. එහෙනම් 4න් 3ෙන් අයින් කරන්න ඕනේ 20න් 12ක්. එහෙනම් ඔන්න අපි මේවා මොකද කරගන්න ඕනේ? එකම පංගුවකට ගන්න එපෙයි. එහෙනම් පොදු හරය ගන්න වෙන්නේ 20 නේ. මේ පැත්තෙත් 20. මැද්දේ තියෙන අඩු කිරීම 4 වරක් 5නේ 20 උනේ. එහෙනම් 3 වරක් 5 15යි. මේ පැත්තේ 20න් 12ම තමයි. ඒතර එන උත්තරේ කීයද? 20න් 3යි. එහෙනම් දැන් ඉතිරි වෙලා තියෙන්නේ කොච්චරද? 20න් 3ක්. අපෙන් අහන්නේ ඉතිරි බීම ප්‍රමාණය මිලිලීටර් වලින්. එහෙනම් අපි මේ 20න් එකක් කියන්නේ මිලිලීටර් 100ක් කියලා හොයාගත්තනේ. එළියන්න මේ 20න් එකක් කියන්නේ මිලිලීටර් 100ක් කියලා අපි හොයාගත්තා. එහෙනම් අපිට දැන් ඕනේ 20න් 3ක් නේ. 20න් 3ක් හොයන්න මොකද කරන්නේ අපි 100 ගුණ කරනවා 3ෙන්. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉතිරිය සමානයි 100 3ක් කියන්නේ මිලිලීටර් 300යි. ඉතිරිය මිලිලීටර් 300යි. හොඳට හිතලා දාගන්න බාන්න. හොඳට හිතලා දාගන්න. හොඳට හිතලා දාගෙන ඊට පස්සේ වල 2023 හදන්න ඕනේ. දාගෙන 2023 try කරන්න බාන්න. 2023 පළවෙනි ගාන. රූප ඇද ගන්න අමාරු නම් එතකොට ලේසි වෙනවා.
හරි. ඔන්න අමන්දලන් හරිලු. දිනුර මොකෝ තත්ත්වේ? දිනුර ඉන්නවනේ. බලන්න මොකක්ද තත්ත්වේ කියලා. දිනුරත් හරිලු. අපි වැඩේ පටන් ගමු එහෙනම්. හරි. ඔන්න 2023 බලමු අපි කොහොමද වැඩේ වෙන්නේ කියලා 2023. ඔන්න දැන් ටික ටික අපි ඔක්කොම ගණන් වගේ හැදුවානේ 2016 විතර ඉඳන්. අඩුපාඩුත් දාගන්න ඕනේ ඈ. තුන. හරි. ඔන්න 2023 ගානේ කියනවා මිනිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අදියර 3ක් යටතේ තාප්පයක් බැදීමට සැලසුම් කර තිබේ. තාප්පයක්ලු හදන්න. පළමු වන අදියරේදී ඔවුන් 10 දෙනෙක් එකතු වී දින 4ක් වැඩ කර තාප්පයේ මුළු දිගින් 7න් 4ක් නිමා කළා. පළවෙනි දවසේ හැදුවේ කොච්චරද? 7න් 4ක් නේ. ඒකට මිනිස්සු කොච්චරක් ගියාද? 10 දෙනෙක් දවස් 4ක්. තාප්පයේ බැදීමේ පළමු වන අදියර යටතේ කරන ලද වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? කොච්චර ලේසිද බලන්න ළමයි. මිනිස් දින ගානනේ අහන්නේ. මිනිස් දින. අපි දන්නවා මිනිස් දින හොයන්නේ කොහොමද? මිනිසුන් ගාන ගුණ කිරීම දින ගාන මිනිස්සු 10යි දින 4යි කියලා නේ කියන්නේ. එතකොට මිනිස් දින කීයද? මිනිස් දින 40යි. ඕක නම් මාරම ලේසි ඈ. එසලෝ මිලකම් 2. තාප්පයේ ඉතිරි වී ඇති දිගින් 3න් එකක් දෙවන අදියරේදී නිම කරනු ලැබුවේ නම් ඉතිරි වී ඇති දිගින් කියලානේ පටන් ගන්නෙ. එහෙනම් අපි ඉතිරිය හොයන්න එපෙයි ළමයි. ඔන්නෝම වගන්තිය මොකක් හරි කෑල්ලක් හම්බෙච්ච ගමන් ඒක හොයන්න ඉතිරිය. පළවෙනි දවසේ කැපුවේ 7න් 4ක්නේ. එහෙනම් ඔක්කොම පංගු තිබිලා තියෙන්නේ 7න් 7යි. පළවෙනි දවසේ කැපුවා 7න් 4ක්. එහෙනම් ඉතිරි කීයද? 7න් 3යි. ඉතිරි උනේ 7න් 3යි. ඉතිරියෙන් 3න් එකක් තමයි දෙවන අදියරේ කැපුවේ. එහෙනම් ඔන්න අපිට දෙවන අදියර හොයන්න පුළුවන්. දෙවන අදියර ඉතිරියෙන් 3න් එකක්නේ. ඒ කියන්නේ 7න් 3න් එකක්. ඒ කියන්නේ 7න් 3 ගුණ කිරීම 3න් 1. එතකොට මේ 3ට මේ 3 කැපිලා යනවා. එතකොට උත්තරේ එනවා 7න් 1යි. 7න් 1යි. එහෙනම් ඔන්න දෙවන අදියරේ කපලා තියෙන්නේ කොච්චරද? 7න් 1ක්. තාප්පයේ බැදීමේ දෙවන අදියරෙහි නිරත වූයේ මිනිසුන් දෙදෙනෙකු පමණක් නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද? ඔන්න ඕක හොදට හිතන්න. ගොඩක් ළමයින්ට වරදිනවා. මෙන්න මෙහෙමයි හිතන්න. දෙවන අදියරේ කොච්චර වැඩ ප්‍රමාණයක්ද තිබ්බේ? 7න් 1ක්නේ. මේ බලන්න. පළවෙනි අදියරේ කොච්චරද? 7න් 4ක්. එහෙනම් ඔන්න බලන්න මේකේ දැන් අර කලින් ඉවල මිලිලීටර් ලීටර් රුපියල් දුන්නා වගේ මේකේ මිනිස් දිනෙන් දීලා තියෙන්නේ. පළවෙනි දවසේ තිබ්බේ 7න් 4ක්නේ. ඔය 7න් 4ටම මිනිස් දින කීයක්ද ගියේ? 40ක්. අපි හොයාගත්තානේ. 7න් 4ටම මිනිස් දින ගියේ 40. එකම ආකෘතිය යන්නේ ගාන අහන විදිහ වෙනස් වුණාට හදන්න එකම විදිහට. මේ 7න් 4ක් කියන්නේ මිනිස් දින 40ක්. අපිට ඕනේ 7න් කීයක්ද? එකක්නේ. එහෙනම් අපි 7න් එකක් හොයමු. 4න් බෙදන්න ඕනේ. එහෙනම් ඔන්න 7න් එකක් කියන්නේ නම් මිනිස් දින 10යි. ඕන්න අපි ඒක හොයාගත්තා. අපිට කියනවා ඉන්නේ හැබැයි මිනිස්සු 10යිලු. යන දින ගානනේ අහන්නේ. එහෙනම් අපි ආයෙත් මිනිස් දින සූත්‍රය ලියමු. මිනිස් දින සමානයි මිනිසුන් ගාන ගුණ කිරීම දින ගාන. එතකොට මිනිස්සු ගාන කීයද? මිනිස්සු දෙන්නයි ඉන්නවා කියන්නේ. මිනිස්සු දෙන්නයි. මිනිස් දින ගාන අපි දැන් හොයාගත්තා 10යි.
දින ගාන අපි දන්නේ නැහැ. ඒක එහෙම තියාගත්තා. එහෙනම් දින ගාන හොයන්න මේ ගුණ කිරීම දෙක මෙහෙට බෙදීම දෙක විදියට යවන්න පුළුවන්. ඒතර අපිට එනවා දින 10 බෙදීම 2යි. ඒ කියන්නේ දින කීයද? දින 5යි කියලා එනවා. එහෙනම් දින 5යි මම මෙතන 10 දැම්මේ. අපි මෙතන හොයාගත්තනේ මිනිස් දින ගාන කීයද? 7න් එකක් කියන්නේ මිනිස් දින 10යි කියලා හොයාගත්තා. එහෙනම් දින 5ක් තමයි යන්නේ. ඊට පස්සේ රෝමිලක 4 රෝමිලක 4 කියනවා තාප්පේ බැදීමේ තුන්වන අදියර තුල නිම කිරීම සඳහා මීටර් 200ක දිගක් ඉතිරි වෙත්නම් තාප්පේ මුළු දිග. දැන් ආයෙත් ඉතිරි කතාවක් නේ කියන්නේ. එහෙනම් දැන් ආයෙ රෝමිලක 4ේදී ආයෙ ඉතිරිය හොයන්න එපේ. ඉතිරිය. මොන බාන්න දැන් ඉතිරිය හොයවිදිය. පළවෙනි දවසේ 7න් 4ක් කැපුවා. ඊළඟ දවසේ 7න් එකක් කැපුවා. දැන් ඔක්කොම කීයක් කපලාද? පළවෙනි දවසේ 7න් 4යි, දෙවෙනි දවසේ 7න් 1යි. මට ඉක්මනට කියන්න දැන් ඔක්කොම කීයක් කපලාද 7න්? තාපයක් නේද හදන්නේ? ආ තාපේ කොච්චරක් බෙදලාද? පළවෙනි දවසේ 7න් 4යි, ඊළඟ දවසේ 7න් 1යි. දැන් ඔක්කොම 7න් කීයක් බෙදලාද තාපේ? කියන්නේ ඉක්මනට කියන්න. තාපේ කීයක් බෙදලාද 7න්? ඉක්මනට ටයිප් කරන්න. ඔන්න අමන්ද නම් උත්තරේ දැම්මා. සුපිරි ඈ. හරි. ඔන්න 7න් 5ක් තමයි තාපේ බෙදලා තියෙන්නේ. එහෙනම් ඉතිරිය හොයන්න පුළුවන්. ඔක්කොම තිබ්බේ 7න් පංගුනේ. 7න් 7ක් තිබ්බා. 7න් 5ක් තමයි තාපේ බැන්දේ. දැන් එහෙනම් තාපේ ඉතිරි කීයද 7න් 2ක්. අපෙන් අහන්නේ ඔය ඉතිරි ප්‍රමාණය මීටර 200යිලු. ඔන්න එහෙනම් අපි ලියගමු. 7න් 2ක් කියන්නේ මේ රෝමිලක 4ෙම කොටසක් හදන්නේ. රෝමිලක 4ෙම කොටසක් හදන්නේ. රෝමිලක 4ෙම ඊළඟ කොටස. 7න් 2ක් කියන්නේ අපිට කියන මීටර නම් කීයක්ද? 200යිලු. 7න් 2ක් කියන්නේ මීටර් 200ක්ලු. එහෙනම් අපිට කියනවා මුළු දිග හොයන්නලු. 7න් 2ක් නේ 200. මුළු දිග කියලා මේ 7න් 7ක් නේ. එකපාර අපිට මේ දෙක 7 කරන්න බෑනේ. මං ඉතින් 7න් එකක් හොයා ගන්නවා. දෙකෙන් බෙදලානේ 7න් එකක් හදාගන්නේ. එහෙනම් මීටර් 100යි. ඔන්න 7න් එකක් කියන්නේ මීටර් 100යි. අපිට ඕනේ 7න් 7ක් නේ. 7න් 7ක්. එහෙනම් 100 ගුණ කරන්න ඕනේ 7න්. එතකොට ඉන්නේ මුළු දිග. එහෙනම් ඔන්න මුළු දිග සමානයි 100 7ක් කියන්නේ 700යි මීටර්. 700යි මීටර්. ඔක්කොම හරි කවුරු හරි ඉන්නවද? ඔක්කොම හරි. නැත්නම් කීයක්ද හරි ගියේ? කියන්න බලන්න. කීයක්ද හරි කියන්න බලන්න. ඔන්න දිනුරගේ ඔක්කොම හරි. අමන්දගෙත් ඔක්කොම හරි. ඒකනේ. දැන් ඔන්න භාග වැඩි අල්ලගත්තනේ. ඒකයි කියන්නේ දැන් පාඩම අපි පටන් ගද්දී ගිය සතියට කලින් සතිය අපි පාඩම පටන් ගද්දී ගිය සතිය පන්ති තිබ්බේ නෑනේ. ගිය සතියට කලින් සතිය අපි පාඩම පටන් ගද්දී වල හිටව මට්ටමයි පාඩම ඉවර වෙද්දී දැන් ඔය 2023 ගානනේ හැදුවේ. ඒ මට්ටමටදී ප්‍රගතියක් තියෙනවානේ. හරිද? අපි කොච්චර හිතුවත් අපිට බෑ කියලා අපිට බැරි නෑ ළමයි මහන්සි වුණොත් වැඩේ කරගන්න පුළුවන්. අපි හිමීට වැඩේ කරගෙන යන්න. හරි. ඔන්න එතකොට අපි 2023 කතා කරා. ඔයාලා 2024 හදන්න. හැමෝම ගාව තියෙනවනේ 2024 පේපරේ. හදන්න. පේපරේ නැත්තම් කියන්න 2024 හදන්න. 2023 හරි 2024 හදන්න.
2024 නිකන් අමාරුයි වගේ පේනවා ඇති. අමාරු නෑ. කරන් යන්න එතකොට පුළුවන්. සමහරට තාම රෝමිලක් එක හදාගන්න බැරුව ඇති. කොහොමද ඉතිරිය හොයන්නේ මොකක්ද ඕකේ කියලා තියෙන කියලා හිතාගන්න බැරුව ඇති. උත්තර පත්‍රේ නම් බලන්න එපා. කොහොම හරි හිතන්නයි ඕනේ. වෙලා ගියට කමන්නේ. ඔක හොඳට හිතන්න. හොඳට වෙලා අරගෙන හොඳට හිතන්න. හරි ඔන්න දිනුර දාලා 1යි 2යි නම් හැදුවා අනිත් ඒවා අමාරුයි තේරෙන්නේ නැහැ කියලා. 2024 ගන්න ඔන්න ටිකක් අමාරුයි වගේ පේනවා. මම දැන් try කරන්න බලන්න. පොඩි ට්‍රික් එකක් තියෙන්නේ. ඔන්න මම කියලා දෙදී තේරෙයි අපරාධෙනේ මට මේක හිතුන්නේ නැහැ නේ කියලා. හදන්න බලන්න.
හරි හදන්න. අමන්ද මොකෝ කියන්නේ? මං හදන්නද? අමන්ද දෙකක් හැදුවා ඊටු ටික බලන්න ගමන්ලු හා. බලන්න තව විනාඩි 5ක් වගේ දෙන්න. ඊට පස්සේ බලලා කියන්න ඕනේ මට හදන්න ඕනේ වෙද්දි. try කරන එක හොඳ වැඩක්. වෙලා ගියට කමන්නේ try කරන්න. තමන්ම ඔළුවෙන් හිතලා හදද්දි තමයි ගොඩක් දේවල් ඔළුවට යන්නේ. මම කියලා දෙනවට වඩා. හදා. කොන්න 2024 ගාන අමාරුයි වගේ දැනෙනවනේ. ඒකත් අපි කරනවා. ඒක කරාට පස්සේ බලන්න කොහොමද කියලා.
හදන්නද? මං හදන්න. මන්ද 3ක් හැදුවලු. හොඳයි. හරි. ඔන්න මම හදන්න. බලාගන්න. හරි. ඔයාලගේ අවුරුද්දෙත් ඔන්න ඔය වගේ 2024 වගේ ගාණක් ටිකක් ස්ටෑන්ඩඩ් විදියට ගාණක් එන්න පුළුවන්. එහෙම කියන්නේ මම ඇයි එන්න පේපර් දැන් මම දැන් ওই පේපර් අවුරුදු ගාණක් තිස්සේ කරනවානේ. ඒකටදී මට දැන් තේරිලා තියෙනවා ටික ටික පේපරේ ස්ටෑන්ඩඩ් එක ටිකක් වැඩි කරනවා. ඒකට හේතුව ඔයාලගේ පරම්පරාව යද්දී කියන්නේ දැන් 2016 කියන්නේ වෙන කට්ටියගේ පරම්පරාවක්. එහෙම එන්න ජෙනරේෂන් එක අප්ඩේට් වෙවි යද්දී ළමයිගේ දැනුම් මට්ටම ටික ටික වැඩි වෙනවා. එතකොට අර පරණ ගණන් ඕන එකට ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ටික ටික මොකද කරන්නේ පේපරේ ස්ටෑන්ඩඩ් එක වෙනස් කරනවා. අන්න ඒක ඔළුවේ තියාගන්න. එතකොට ඔය වගේ ටිකක් ස්ටෑන්ඩඩ් ගාණක් එන්න පුළුවන්. හැබැයි අපි බය වෙනවද නැහැ. ඒකට හේතුව තමයි අපි හැම જાතියකම ගණන් කරලානේ යන්නේ විභාගයට යන්න කලින්. අපි පාස් පේපර් කරන එකේ වැදගත්කම තමයි එක එක જાතිය ගණන් ගොඩාක් අපිට හදන්න හම්බ වෙනවා. ඊට අමතරව අපි දැන් 2016 විතර ඉඳන් හදාගෙන යනවානේ. එතකොට ඊළඟ වැදගත් දේ තමයි ස්ටෙප් බයි ස්ටෙප් අපේ ඔළුව පුරුදු වෙනවා අමාරු ගණන් වල. අපි ලේසිම ගාණ ඉඳන් පටන් අරගෙන අමාරුම ගාණ දක්වන යන්නේ. එන්නින්දා ඒක ඔළුවේ තියාගන්න මොන ගාණාවත් අපි බය වෙන්නේ නැහැ. හරි. අපි හදමු 2024 ඊළඟ සතියේ ඕක පැයක් විතර අරගෙන මම කියලා දෙන්නම් තව ටිකක් පැහැදිලිව. හරිනේ දාගත්තනේ. හරි. එහෙනම් ඔන්න අද අපි ඉවර කරනවා අදට. ඊළඟ සතියේ මේක මම තව සරල විදියට මේවා සුළු වෙලා ලොකු ලොකු උත්තර එන්නේ නැති වෙන්න සරලව කියලා දෙන්නම් ඊළඟ සතියේ. එහෙනම් ඊළඟ සතියේ අපි හම්බ වෙමු. එහෙනම් අදට ඉවර කරනවා. ඊළඟ සතියේ ලෑස්තිලා එන්න මේ ගාන ආයෙත් තව පාරක් හදන්න. ගෙදරින් පොඩක් ආයි කියවලා ඔළුවට දාගෙන එන්නකො. එහෙනම් අදට ඉවරයි.